හරි. ඊළඟට අපි කරන්න යන්නේ මොකද්ද? මොකද්ද අපි ඊළඟට කරන්නේ? not. not එක. ඊළඟට අපි ඉගෙන ගන්න යන්නේ not කියන එක. ඒකෙත් කාරණා තුනක් කතා කරන්න වෙනවා. සංකේතය කතා කරන්න වෙනවා. දෙක කතා කරන්න වෙනවා. සත්‍යතා වගුව ඊළඟට පරිපතය ඊළඟට ප්‍රකාශනය හරි ඔය ටික කතා කරන්න සංකේතය සත්‍යතා වගුව පරිපතය සහ ප්‍රකාශනය not gate එකට අදාළව තමයි පුර කරන්නේ නේ හරි not එක දර මේක සංකේතය හරි ලේසි මෙන්න මෙහෙම ඔන්නම කියලා තියෙන්නේ නේද අපි කෙලින්ම මේක මෙන්න මෙහෙම ඕනනම් තමයි වෙන්නේ මේක නිෂේධයනේ නැත්නම් අනුපූරකය කියලා කියනවා එතකොට මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මේකේ තියෙන සුවිශේෂම තත්ත්වය තමයි ආදාන පැවතිය හැක්කේ කීයද එකක් පමණි අර මේ ගේට් වල NO ගේට් වල ආදාන තියෙන්න පුළුවන් නේද ගොඩක් තියෙන්න පුළුවන් හැබැයි මේකේ තියෙන්න පුළුවන් ආදාන කීයද එකයි ආදාන පැවතිය හැක්කේ එකක් පමණි එක ආදානය මේ බලන්නකො දැන් අපි මේකට ඇතුල් කරන්නේ A නම් එයාගේ ප්‍රතිවිරුද්ධයක නැත්නම් අනුපූරකය නැත්නම් නිෂේධය විරුද්ධාර්ථය එන්නේ A බා කියන දැකලා තියෙන සමහර තැන්වල මෙන්න මෙහෙමත් කට්ටිය ඔක දානවා ඔන්න ඔහම නමුත් භාගවලට මහන්නේ මෙන්න මෙහෙම මොකද්ද මේකට කියන්නේ A බා කියලා. මොකද්ද ඒකට කියන්නේ? A බා. සරලව කිව්වොත් මේකට කොල්ලෙක් ඇතුළත් කරොත් කවුද එළියට එන්නේ? කෙල්ලෙක්. අනිත් පැත්තට කෙල්ලෙක් ඇතුළත් කරොත් කවුද එළියට එන්නේ? කොල්ලෙක්. අන්න ඒ වගේ එකක්. විරුද්ධාර්ථය එන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේකට අදාළ සත්‍යතාවක් වල එක ලේසි ආදාන එකයි A ඉන්නවා සහ A බා ඉන්නවා ඔච්චරයි ඉන්නේ ඒතර ආදාන කියන්නේ කීයද එකයිනේ දෙකේ කීවෙනි බලය පළවෙනි බලය දෙකේ පළවෙනි බලය දෙකයි එහෙනම් ආදාන තියෙන්න පුළුවන් දෙකයි 0යි 1යි මේ පැත්ත හදන්න ලේසිනේ බිඳුව නම් මොකද්ද? ඈ? එකයි. එක නම් මොකද්ද? බිඳුව. දැන් එමු අපි පරිපතයට. මේ බලන්නකො මේ බලන්න මෙතනින් බීලි කෝෂයේ විද්‍යුතය ගිහිල්ලා ඉස්සෙල්ලාම විද්‍යුතය යන්නේ මෙහාටද නැත්නම් මේ පැත්තට කොහෙටද ඉස්සෙල්ලාම යන්නේ මේ පැත්තට යනවද මෙහාට යනවද කොහටද යන්නේ මෙතනින් මෙහෙටද යන්නේ මෙහාටද ඈ මෙතනින්ද අයිගේ මෙතනින්ද ඈ මෙතනින් ඇයි මෙතනින් යන්නේ හේතුව නෑ එහෙම එකක් නෑ ස්විච් එක තියනවා කියලා කියන්නේ විදුලි දෙකේම යනවා ඒක නෙවෙයි විදුලි යන්නේ ළඟම තැනින් ඒකයි තාපි විදුලි යන්නේ කොයි තැනින්ද ළඟම ස්ථාන මෙතනින් තමයි ඉස්සෙල්ලා විදුලි යන්නේ හැබැයි ප්‍රශ්නේ මොකක්ද A off දැන් මොකද්ද වෙන්නේ බල්බය දැල් වේද ඈ ප්‍රතිදානේ අසත්‍යයිනේ මෙතන බල්බය දැල්ලේද ඇයි දැල්ලෙන්නේ නැති මෙතනට එනවා මෙතනින් යන්නේ නෑ
ඊට පස්සේ ආයෙ මෙහෙම යනවා. බල්බේ දැල්වේද? දැල්වේ. එහෙනම් මේක අසත්‍යයි ප්‍රතිදානය මොකද්ද? සත්‍යයි. මෙහෙම කරා කියන්නේ. දැන් මේක සත්‍යයිනේ. මේක සත්‍යයි. බල්බේ දැල්වෙනවද දැන්? මෙහෙම මෙතනින් කරන්ට් එක ගිහිල්ලා මෙතනින් උඩට යන්නේ නැහැ. ආයි මෙහාට එන්නේ. බල්බේ දැල්වෙනවද? නැහැ. එහෙනම් මොකද වෙන්නේ? බිඳුව. තේරුණාද? ආදානීය සත්‍ය වන විට ප්‍රතිදානීය අසත්‍ය වේ. ප්‍රතිදානීය සත්‍ය වන විට ආදානීය සත්‍ය වන විට ප්‍රතිදානීය අසත්‍ය වේ. ආදානීය අසත්‍ය වන විට ප්‍රතිදානීය මොකක් වේද? සත්‍ය වේ. තේරුණාද වෙන විදිහ? හරි. මේක මෙන්න මෙහෙම උදාහරණයකින් බලන්න. ඔයගොල්ලන්ට බැටරියේ වැඩේ මතකද? දැන් මෙතනින් ඔන්නම වයර් එකක්. මෙන්න මෙතනින් ඔන්නම කනෙක්ට් කරලා ඔයගොල්ලෝ බල්බේ දැල්වනව නේද? ඈ මතකද? දැන් මෙහෙම හිතන්නකෝ. මෙතනිනොත් අහම පළුදු කිරීමක් කරලා මෙන්න මෙහෙම වයර් එකක් දැම්මා කියලා හිතන්නකෝ. තේරුණාද? දැන් මේක මෙතනට සෙට් වුණොත් කරන්ට් එක මෙහෙම ගිහිල්ලා අඩුම තැනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. බල්බේ දැල්වෙන්නේ නැහැ. බලන්න බොරුනම් කරලා. තේරුණා? බල්බේ දැල්වෙන්නේ ඒකම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිදාන ආදානයේ සත්‍යයි ප්‍රතිදානයේ අසත්‍යයි. මෙහෙම වුණොත් කොහොම තිබුණොත් මෙතනට විදුලිය ඇවිල්ලා නැවත මෙතනින් ආපහු මෙහෙට යනවා බල්බේ දැල්වෙන්නේ. තේරුණාද මම කියපේ? තේරුණා? ඒක ලේසි. එතකොට මේකට අදාළ ප්‍රකාශනය කොහොමද ලේසි? මොකද්ද? මොකක්ද ප්‍රකාශන ලියන්නේ? අපි මේක F කියලා ගත්තොත් F සමානයි A බා. මේක F කියලා ගත්තොත් එච්චරයිනේ. එතකොට ඔය කතා කරේ මොකද්ද? not gate එක. හරි not gate එකක් හරි. not gate එකක් හරි. හරි.